අපි හිටපු ගමන් මොකක්ද වුනේ? හිටපු ගමන් මොකක්ද උනේ? උගන්වන්නේදී එකපාරට මොකදයක් වෙනකොට උගන්වන මමත් ඉගෙන ගන්න ඔයාලත් ෂොක් වුණා නේද? එකපාරටම බය වුණා. පුතේ හිටපු ගමන්ම ඔයාලා ඉස්කෝලේ යනවා. අම්මලා තාත්තලා වැඩවල වලට යනවා. ගෙදර ආච්චිලා සීලා ගෙවල් වල නංගිලා මල්ලිලා ගෙවල් වල හරි සතුටින් ජීවිතේ ගෙවන අතරතුරේදී ගමට එනවා මහා සාහසික මිනිමරුවෙක්. යන තැන මරලා දානවා කියලා ආරංචි. අදත් පාරේ දෙන්නෙක් මරලා 3 දෙනෙක් මරලා. එහා පැත්තේ ගමේ 10 දෙනෙක් මරලා. ගෙට පැනලා රෑ නිදාගෙන ඉන්නකොට 20 දෙනෙක්ගේ බෙලි කපලා. ඇඟිලිත් කපාගෙන ගිහිල්ලා. මොකද හිතෙන්නේ? එළියට යන්න හිතෙනවද? එළියට යන්න බෑ. ඇයි මරණ බය මොන බයටවත් වඩා ලොකුයි පුතේ මරණ බය. මොන බයටත් වඩා මරණ බය ලොකුයි. මොන ලොක්කටත් මොන රජාටත් අන්තසන දුගියටත් ඔය බය එක හා සමානයි නේද? එහෙනම් මගේ දරුවනේ එදත් ඔය බය ඔහොමම තිබ්බා. එදා කීවේ බුදුන්ගේ කාලේ අඟුලිමාල ගමට පැනලා ගමේ මිනිස්සු නිදාගෙන ඉන්නකොට එනවා ද්‍රප්පයින් එකක් දොරට නිදාගෙන ඉන්න මිනිස්සුන් කපලා මරලා ඇඟිල්ල කපාගෙන යනවා. කෑ ගහනවා මිනිස්සානේ මරන්න එපා. එපා මාව මරන්න එපා. අයියෝ කොච්චර විලාප තියන්නේ නැද්ද නේද? එහෙම අතරේ එදිනෙදා මිනිස්සු ජීවත් වෙච්ච ජන ජීවිතේ මොකද වෙන්නේ? ගොවියෝ හිටිය ගමේ ඇති වෙන්න ගොවියෝ කෘෂිකර්මාන්තයෙන් ජීවත් උනේ. උදේට කුඹුරට යනවා. හවස කුඹුරේ වැඩවල නිරත වෙනවා. මුළු පවුලම එකතු වෙලා. ගොවිතැන් වලට කුඹුරට යන්නවත් හේනට යන්නවත් කිසි දෙයකට යන්න හම්බුනේ නැහැ. හරක් බලන මිනිස්සු හිටියේ ගොඩක් ගව පාලනේ ජීවත් වෙන අය. ගවයෝ ටික එකතු කරගෙන කැලේට ගිහිල්ලා තනකොළ කවාගෙන ඇවිල්ලා ඒගොල්ලන්ගේ ජන ජීවිතේ ගෙවා ගන්න විදියක් තිබුණේ. චූටි ළමයිට එළිය පහලේ සෙල්ලම් කරන්න ඔයාලා වගේ උදවියට එළි පහලේට යන්න ඒත් එක්කම වතුර ටිකක් ගන්න. මොකද නල ජලය තිබුණේ නැහැ ඒ කාලේ. වතුර ගන්න යන්න ඕන වතුර තියෙන තැනට. කෑම හොයා ගන්න යන්න ඕනේ කැලේට. එහෙම නැත්නම් අහල පහලින් ගිහිල්ලා මේගොල්ලෝ එක්කෝ පලා ඊට පස්සේ අලයක් මලක් මුලක් දඩයම කරගෙන ජීවත් වෙච්ච අය සියල්ල නැතුණා. මොනවද වෙන්නේ ඊට පස්සේ? සම්පූර්ණයෙන්ම ජන ජීවිතයේ අඩාලයි නේද? ඔයාලට මතකද? සහරාන් බෝම්බ ගැහුවා. බෝම්බ ගැහුවට පස්සේ බෝම්බ ගැහුවේ කොහෙවත්? නමුත් අපි ගෙවල් වලින් එළියට බැස්සේ නැහැ. ඇඳිරි නීතිය දැම්ම අපිට කන්න බොන්න නැති වුණා. හිටපු ගමන් ඇඳිරි නීතිය දාපුවාම ගම්වල මිනිස්සුන්ට මොන දෙයක්වත් කරගන්න බැරි වුණා. සල්ලි තියෙන මිනිස්සු කරගත්තා අනිත් මිනිස්සුන්ට ජන ජීවිතේ මුළුමනින්ම අඩාල වුණා. ඉස්කෝලේ වැහුවා නේද? ඔයාලට මතක නැහැ. ඔයාලට සමහරට මතක ඇති 30 අවුරුදු යුද්ධේ මායින් ගම්මානවල මිනිස්සුන්ව කපලා කොටලා මරලා දැම්මා. ඒ මරලා දානකොට ගාමිණී චිත්‍රපටිය බැලුවනම් පුදුමාකාර කේද වාචිකයක් ගෙවල් වලට පයින්නවා කොටනවා යන මිනිස්සුගේ මුළුමනින්ම ජන ජීවිතය අඩාලයි පුතේ. මේක බලපාන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි. රටේ රජුරවන්ට පාලකින්ට පුදුම විදිහට බලපාන්නේ. ඇයි? පාලකයා වගකිය යුතුයි මහ ජනතාවට ආරක්ෂාව සම්බන්ධයෙන්. ආරක්ෂා කරගන්න රට ආරක්ෂා කරගන්න ඕනේ. එහෙමනම් පාලකයා හැම වෙලේම එදා පාලකයා කුසල රජුරෝ මේ දාමරි කාල්ල ගන්න ඇත් සේනාවල් යවනවා. ඇතනියෙන් තීරුකොට ගන්නේ ඇයි? ඇත් සේනාවල් යවනවා. අසනියෙන් තීරුකොට ගන්නේ ඇයි? අශ්වයෝ යවනවා. රතනියෙන් තීරුකොට ගන්නේ ඇයි? මහා බල සම්පන්න මිනිසුත් එක්ක යවනවා. යන අය විනාශ වෙනවා. ඇත්තුවල් ඇත්තු වෙනවා. අසුවල් අසු වෙනවා. රත එහිම තිබී නැස්සි විනාශ වෙලා යනවා. මොකක්ද මේ? අපරාධකාරයෙක් නිසා ජන ජීවිතයේ අඩාලු ආකාරය අඟුල්මල් දමනය ඇසුරින් පැහැදිලි කරන්න මගේ දුවල පුතාලට අඟුල්මල් දමනේ ඉන්න ප්‍රශ්නය.
එහෙනම් අපි ලියන්න ගන්නවා. ඉස්සෙල්ලම ප්‍රශ්නෙකට උත්තර ලියනකොට අපිට හිතෙන දේ ඔහේ ලියන්න ගියොත් තමයි අර කොච්චර ලියවත් ලකුණු හම්බෙන්නේ. මම පිටු ගානක් ලියවන්නේ ලකුණු නැහැනේ. හිතලා නේද? එහෙනම් මගේ දුවල පුතාලා කරන්න ඕනේ එකම දෙයයි. ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කලින් ප්‍රශ්න පත්‍රයේම කියන්නේ ඕලර් ප්‍රශ්න පත්‍රයේම හම්බුනේ ගමන් ප්‍රශ්න කියවා අර ප්‍රශ්න පත්‍රයේ චූටි ඉඩක් තියෙන තැනකින් චූටිවට මම ලියන්නේ මෙන්න මේ උදාහරණ තුන. අපරාධකරුවෙක් නිසා ජන ජීවිතය අඩාල වෙන්න බලපාන හේතු. ඒකට මම ගන්නෙ මෙන්න මේ උදාහරණ තුන කියලා මුලින්ම තීරණය කරන්න ඕනේ. ඒ උදාහරණය හරහා තමයි අපි විචාරය ලියන්නේ පුතේ. එහෙම නොවන නිසා තමයි මගේ දුවල පුතාලගේ උත්තර අර ලියන්න ගත්තාම බල්ලගෙන ලියන්න ගත්තාම මැක්කගෙන් ඉවර වෙන්නේ. ඔන්න ඔය නිසා උදාහරණ ටික තීරණය කරගෙන නැහැ. ඔහේ ලියාගෙන යනවා. එහෙම බෑ. එහෙනම් කරන්න ඕනේ මම ලියන්නේ මේ උදාහරණේ. මොකද්ද අපි මේකට ගමු උදාහරණය. ඉස්සලාම අපිට කියන්න පුළුවන් දරපලා සඳහා වල් යන්නාහු නැත නේද? දැන් වණෙහි හසර නැති කරේ කියන්නේ අඟුලිමාල අනිත් අයගේ සංචාරය වනේ සංචාරය කරන එක සම්පූර්ණයෙන්ම නැවතුවා. එයි අටවි යට ඇතුල් වෙන තැනද අටවි මැදයේද අටවි කෙළවරේද දැන් හැම තැනම ඉඳලා යනව මරලා දානවා නේද? ඒ නිසා මේගොල්ලන්ගේ අවශ්‍යතා බහුතරය සම්පූර්ණ කරගන්න තිබේ අටවිය කිවි කෙළවරේ නේද? ඒ නිසා මෙයාලට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. එහෙනම් අපි හිතනවා මේ හැම වල් යන්නාහු දරපලා සඳහා වල් යන්නාහු නැත කියන උදාහරණය ගන්න. ඒක ලියලා ඔක්කොම ලියන්නේ නැහැ. ඔයාලා කඩුවට යනකොට දරපලා කියලා ලියලා ටිකක් තියලා මම ඔක තමයි ලියන්නේ කියලා තීරණය කරගන්න. ඊට පස්සේ තව එකක් ගන්නවා. තව එකක් ගන්න පුළුවන් අපිට. මොකක්ද? රෑ ගමට වැඩ පයින් පැහැර එහි හොතුවන් මරාපියා කියන උදාහරණේ. ඒක ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකෙත් රෑ ගමට වැඩ කියලා ලියා ගන්නත් පුළුවන්. ඊට පස්සේ තව කියන්න පුළුවන් අර බුදුජාණන් වහන්සේ යනකොට මේ හොරා මොනවද කරන්නේ? අපරාධකරුවා මහන්න එමග නොයා. ඒක ගන්නත් පුළුවන්. දැන් මම මේ කියන්නේ තව ගන්න පුළුවන් උදාහරණ ගොඩක් තියෙනවා. නමුත් අපි ওই වගේ උදාහරණ තුනක් තෝරගන්නවා. තෝරගෙන මොකද කරන්නේ? PVCම ලිව්වා. පොඩි වැඩයි PVCම ලියන්නේ 2016ට ඉස්සෙල්ලා නම් ওই PVCම ලොකුවට ලියනවා. පුතේ 2016න් පස්සේ අපි PVCම බොහොම චූටිවට ලියන්නේ. මොකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ. ඒ නිසා මෙහෙම ලියන්නත් පුළුවන්. පොළොන්නරු යුගයේ ගුරුගෝමි පඬිවරයා විසින් රචිත අමාවතර කෘතියේ ඉන අඟුල්මල් දමනයෙහි අපරාධකාරුවෙක් නිසා ජන ජීවිතය අඩාලු ආකාරය මනවින් චිත්‍රණය කොට ඇත. මනවින් පැහැදිලි වේ. රූල් 3. ඔන්න ඊට පස්සේ තමයි උත්තරේ යන්නේ. ජන ජීවිතය අඩාලු වෙච්ච ආකාරය ඔයාලා රූල් 6ක් විතර අරගෙන ලියන්න. රූල් ගාන ගැන මෙතන හිතන්න එපා. මම මේ රූල් 6ක් කිව්වට. රූල් 6 නෙමෙයි. ඔයාලා ලියන්න ජන ජීවිතේ කොහොමද අඩාලු වෙන අපරාධකාරුවෙක් හිටි හැටියේ ගමට කඩා වැටීම නිසා මොකද උනේ? ඊට පස්සේ ඔයාලා ලියනවා දරපලා සඳහා වල් යන්නාහු නැති කියන උදාහරණ. ලියලා අන්න ඒ උදාහරණේ සනාථ කරනවා. ඒ අතීතයේ ජනයා සියලු අවශ්‍යතා සපුරා ගත්තේ අවට පරිසරයෙන් හා කැලෑවෙන්. එතකොට ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට තිබූ ඒ ඉඩකඩ සියල්ල මේ අපරාධකරුවා නිසා අහිමි වී ඔය අර උදාහරණේ විස්තර කරනවා. මුලින් අපි කියනවා අපරාධකරුවෙක් නිසා ජන ජීවිතේ මෙහෙම අඩාල වුණා. උදාහරණ දෙමු උදාහරණ සනාථ කරා. හරි. ඒ විදිහට තමයි අර උදාහරණ තුනම ලියාගෙන යන්නේ. එතකොට විචාරයේ ප්‍රශ්න උත්තරේ ලියනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි කියලා මගේ දුවල පුතාලට හොඳටම තේරෙයි. එහෙමනම් අදට සමුගන්නවා. අයබෝවන්.
ගුරුවරුන්ට පුළුවන් දරුවන්ගේ හිත ඇතුලේ චිත්‍ර අඳින්න. හරි අපූරු සිංහල මිස් ඒ දේ ලංකාවටම කරලා පෙන්නවා. ක්‍රමය වෙනස් වන තුරු නොඉඳ සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවේදයන් අතික්‍රමණය කළ පාඨශාලා ආචාර්යනී උත්තරපත්‍ර පරීක්ෂිකා උදේනි හේමරත්න ගුරුතුමිය මෙහෙවන යොදුන් ගණන් දුර අතික්‍රමණය කළ හරි අපූරු ඔන්ලයින් සිංහල පන්තිය 6 7 8 9 වසරවල පොඩ්ඩන්ට කම්මැලි නැතුව තවත් රසවත්ව ඉගෙන ගන්න ඔන්න සුවනම අමතෙනවා. ලෑපදිංචි වීමට ඔබේ නම ශ්‍රේණිය 074යි 036යි 0225ට WhatsApp කරන්න. ඔබව සොයා නොයන ඔබ සොයා ආයුතු හරි අපූරු ඔන්ලයින් සිංහල පන්තිය.